සුබ දවසක් වේවා යාළුවනි. ඔබේ නිවසේ තියෙන පරණ කාසිය අතර මෙන්න මේ වගේ රිදී පාටින් දිලිසෙන එලිසබෙත් රැචිනගේ රූපේ තියෙන 5 සෙන්ට් 7.5 කාසියක් තියෙනවාද? බලන්න මේ කාසිය හරි පොඩි කාසියක්. ගොඩක් අය හිතන්නේ මේක ඊටාම වටිනා සුපිරි රිදී කාසියක් කියලා. ඇතැම් අය කඩවලට අරන් ගිහින් බලලා මේක රිදී කියලා රැවටෙනවා. රැවටෙන අවස්ථාත් ගොඩක් තියෙනවා. නමුත් මේ කාසියේ ඇත්තම රහස කුමක්ද? මේක ඇත්තටම රිදීද? නැත්නම් වෙනත් ලෝහයක්ද? අද අපි කතා කරන්නේ 1957 නිකුත් වූ මලයාන් බ්‍රිටිෂ් බ්‍රෝනියෝ 5 සෙන්ට් 7.5 කාසිය සම්පූර්ණ ඇත්ත කතාවයි. අපි මුලින්ම බලමු මේ කාසිය ආවේ කොහෙන්ද කියලා. මේ කාසිය උඩින්ම ගාලා තියෙනවා මලයාන් බ්‍රිටිෂ් බෝනියෝ කියලා. ඒ කියන්නේ වර්තමාන මැලේසියාව, සිංගප්පූරුව සහ බෝනියෝ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අතීතයේ බ්‍රිතාන්‍ය යටපිජිතයක් ලෙස පවතිද්දී භාවිතා කළ මුදල් ලේඛකයයි. විශේෂම දේ තමයි මේ කාසිය සඳහන් වෙන 1957 කියන වර්ෂය. 1957 අගෝස්තු 31 වෙනිදා තමයි මැලේසියාව බ්‍රිතාන්‍යයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස ලැබුවේ. ඒ නිසා මේ කාසිය කියන්නේ බ්‍රිතාන්‍ය පාලනයේ අවසන් වූ ඓතිහාසික හැරවුම් ලක්ෂයේදී නිකුත් වුණ ඉතාම දුර්ලභ මතක සටහනක්. දැන් අපි මේ කාසියේ මතුපිට සැලසුම දෙස බලමු. මේ කාසියේ ඉදිරිපස දෙවන එලිසබෙත් රැජිනගේ කිරුළ පැළඳි තරුණ කාලයේ රූපයක් වටේට ක්වීන් එලිසබෙත් ද සෙකන්ඩ් ලෙස සඳහන් වෙනවා. කාසියේ පසුපස මැද විශාල ලෙස 7.5 කියලා 5 සෙන්ට්ස් යන අගයත් වටේට මලයාන් බ්‍රිටිෂ් බෝනියෝ යන රටේ නම සහ යටින් 1957 වර්ෂයත් ඉතාම අලංකාර ලෙස අච්චු ගසා තිබෙනවා. දැන් අපි යමු හැමෝම පටලවා ගන්න ප්‍රධානතම ප්‍රශ්නයට. මේක ඇත්තටම රිදීද? ගොඩක් අය කඩවලට අරන් ගිහින් බලද්දී මේ හොඳට දිලිසෙන නිසා රිදී කියලා රැවටෙනවා. නමුත් ඇත්තම කතාව තමයි මේ කාසිය සම්පූර්ණයෙන්ම රිදී නෙමෙයි. බ්‍රිතාන්‍ය රාජකීය මුද්‍රණාලයේ රෝයල් මින්ට් නිල වාර්තාවලට අනුව මේ කාසිය හදලා තියෙන්නේ කුපෝ නිකල් කියන ලෝහ මිශ්‍රණයෙන්. ඒ කියන්නේ තඹ 175ක් සහ නිකල් 125ක් එකතු කරලා හදපු ලෝහයක්. 1947න් පස්සේ බ්‍රිතාන්‍ය සහ ඔවුන්ගේ යටත් විජිත රාජ්‍යයන් සාමාන්‍යයෙන් භාවිතයේ කාසි සඳහා රිදී භාවිතා කිරීම සම්පූර්ණයෙන් වගේ නැවැත්තුවා. ඒ වෙනුවට තමයි මේ රිදී පාටට සමාන තද නිකල් ලෝහය භාවිතා කළේ. එතකොට මේ කාසිය රිදී නෙවෙයි නම් මේ වටිනාකම කීයද? මේ කාසිය රිදී නොවුනත් 1957 මැලේසියානු නිදහස් වර්ෂයේ කාසියක් නිසා කාසිය එකතු කරන්නන් අතර මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. සාමාන්‍යයෙන් පාවිච්චි කරපු කාසියක් ඇමරිකානු ඩොලර් 1-3 අතර ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් 317 අතර අගයක් ගන්නවා. නමුත් කිසිදාක පාවිච්චි නොකළ අලුත් තත්ත්වයේ තියෙන කාසියක් නම් ඊට වඩා වැඩි ගානකට අලෙවි වෙන්නත් පුළුවන්. ඉතින් ඔබ ළඟත් මෙන්න මේ වගේ පැරණි මලයාන් බ්‍රිටිෂ් බ්‍රෝනියෝ කාසි තියෙනවද? නැත්නම් බ්‍රිතාන්‍ය යටතේ තිබුණු වෙනත් කාසි තියෙනවද?
පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියට අරගෙන එනවා. ඒවා බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් සුබ දවසක්. ජය වේවා හැමෝටම.